මං එන්නද? ඇයි මැනික? ජනක මට අද 3ට වගේ ඔෆ් වෙන්න ඕනේ. අනේ ඇයි මැනික මං අදත් හිතන් හිටියේ ඔයත් එක්ක වේලාසනින් ඔෆ් වෙලා ටිකක් එළියට ගිහින් පොඩ්ඩක් එන්ජොයි කරලා එන්න. අපි ඉතින් මේ ටිකෙම ගියානේ. හෙට යමුද ඉතින්? ඇයි අද බැරි? මං හරියට අදත් බොරුවක් කිව්වා. ඒ බොරුව හෙට කියන්න. අද මිනෝල්ගේ බර්ත්ඩේ එක. ඒ පාටි දානවා කට්ටියම. මං ඉතින් අද වීඩියෝ කෝල් එකේ ඉන්න ඕනේ. එපා වෙනවා වෙලාවකට. හරි. ඔයා මිනෝල් එක්ක වීඩියෝ කෝල් එකේ ඉන්න. මං සද්ද නොකර ඉන්නම්. මොකද්ද මනික? ගිය ටිකෙම ගියාට ඉතින් මට ඕන දවසට ඉන්න ඕනනේ ඔයා. දැන් ඉතින් මං ගෙදර ගිහින් අර හොන්තුගේ මූණ දිහා බලන් ඉන්න බෑයි. ඔය මොකක් හරි බොරුවක් කියලා එන්නකෝ මාත් එක්ක. මං බැලුවා කවුද කියලා මේ දොර කඩන්න හදන්නේ. පුදුමයි. අද වේලාසනියෙන් තේ එකක් හදන්නද? දැන් මං වේලාසනියෙන් ආපු එකක් තමයි ප්‍රශ්නයක්ද? වැඩ තියෙන දවසට වැඩ නැති දවසට මම වේලාසනියෙන් ගෙදර එනවා. දැන් තමුසට ඒකත් ප්‍රශ්නයක්ද? තමුසෙගේ තේ එක තමුසෙම තියාගන්නවා. ඔයාට දැන් මාස 7-8ක වෙලේ ඉඳන් පුදුම කේන්තියක් යන්නේ. කිසිම දෙයක් අහන්න බෑ, වචනයක් කතා කරන්න බෑ, වචනයක් හොඳින් කතා කරන්න. කිසිම ආදරයක් නැහැ, කිසිම හැඟීමක්වත් නැහැ. ගිය ටිකේ මෙද්දි වෙලාව කීයද කියන්නකෝ? රෑ 10යි 11යි. ඔයා හොඳටම දන්නවා මම ඉන්නේ තත්ත්වෙ දැන්. ඒ දැන දැනත් ඔයා ඔහොම හැසිරෙන්නේ. ආසාවට ආදරෙන් වචනයක් කතා කරනවද? ළඟකදී ඉඳලා ඔයාට පේන මගේ අඩුපාඩුම විතරයි. අනේ මේ අඩුපාඩු කියන්නෙම තියෙන්නෙම අඩුපාඩු නිසානේ. කනවනම් කලා නිදා ගන්න පවුනොදී. මිනිස්සෙක්ට ආදරෙන් වචනයක් කතා කරන්නේ හිතන විදිහට හරි ඉන්න ඕනේ. බලනක තමසගේ හැටි විතරක්. දැක්කම ආදරයක් හිතෙනවද කියලා කියනවාකෝ. උදේට දැක්කත් දවසම කාලා කන්නේ වගේ. අනේ මේ පවුනොදී අන්නරහෙට ගිහින් තියෙන දෙයක් කා නිදා ගන්නවා. මෙතන වැඩ නැතුව නෙවෙයි.